M4S2ට යන්න. හරි. දැන් මේකේ පළවෙනියට මේ බලන්න. මෙහෙමනේ තියෙන්නේ. මෙතන මේ වගේ එකක් තියෙනවා. දැන් මේක මෙහෙම ගිහිල්ලා උඩට ගිහිල්ලා ආයේ මෙතෙන් එනකන් කතාව අහන්නේ ඈ. උඩට ගිහිල්ලා අතෙන්න මෙනකම් ප්‍රවේග කාල පස්තරය අහන්න. ඒතර මේකේ මේ අපි ප්‍රවේග කාලය උඩට ගිහිල්ලා ආයේ එතෙන්න මෙනකම් ප්‍රවේග කාල පස්තරය අහන්න. ඒතර දැන් ළමයි තේරෙන්න ඕන මෙතනදී හරිද? මෙතන සුමට තලයක් නම් එයා තල්ලු කරන ප්‍රවේගයෙම මෙතෙන් යනවනේ. හරිද? ත්‍රේ මුල් හරියේ යම් නියත ප්‍රවේගයකින් එතෙන් යන්න ඕන. හරිද? ඊට පස්සේ යා අතරමැද මොනවා හරි ප්‍රොසෙස් එකක් වෙයි. අර සාමාන්‍යයෙන් දේවල් හිතන්න ටිකක් වෙලාව යනවා නම් ක්ලික් වෙන්නේ නැත්තම් ඒව නැතුව අනිත් උත්තරේ ගන්න බලන්න ඉක්මනට. හරි? ඒ උඩට ගිහිල්ලා එන චලිතේ නැතුව ගන්න බලන්න. උඩට ගිහිල්ලා එන චලිතේ නැතුව උත්තරයක් ගන්න බලන්න. හරි? ඒක දැන් මේ මැද හරියේ මොනවා හරි වෙයි. මේක උඩට ගිහිල්ලා ආයේ එන එකේ අපිට ප්‍රවේග කාලයක ටිකක් හිතන්න අමාරුයි. හැබැයි අපිට තේරෙනවා මේක මෙහෙම මෙතෙන්ට ඇවිල්ලා උඩට ගිහිල්ලා මෙතෙන්ට ඇවිල්ලා මෙහෙ යන ටිකේ ප්‍රවේගයේ දිශාව වෙනස් වෙන්න එපා. මෙහෙට යනකොට ප්‍රවේගය දකුණු අත පැත්තට තිබ්බේ මෙහෙ දැන් වම් අත පැත්තට තියෙන්න ඕන. ඒ කියන්නේ ආපහු එන කොටසේ ප්‍රවේගය අපි අඳින්න ඕන ඍණ එකක් විදියටනේ. මැද කොටසේ මොනවා ඇන්දත් මේ හරිය ඍණ පැත්තේ ඇදෙන්න ඕන. ඒතර ඔය තර්කයෙන් විතරක් ප්‍රවේගය අර මෙහෙට යනවා කියන අදහසයි. ඒතර ධන ඍණ මාරු වෙන තර්කයෙන් විතරක් ඔයගොල්ලන්ට උත්තරේ දෙකට යන්න පුළුවන්. හරි. ඒතර තව ටිකක් අමතර දේවල් හිතුවොත් මේක උඩට ගිහලා නිශ්චල වෙන්න ඕන. ඒ මේ එක තැනකදී මේ යම් කාලයකදී ප්‍රවේගයේ බිඳුව වෙන්න ඕන. ඊට පස්සේ ඔයගොල්ලන්ට තේරෙන්න ඕන මේක උඩට යන්නේ මන්දනේ එන්නේ. ඔයගොල්ලෝ මතක නම් මේ කෝණය θ නම් g sin θ නේද ඒවයි ගන්නෙ අපි. g sin θ කියලා මන්දනයකින් උඩට යන්නේ. පල්ලෙහාට එන්නේ g sin θ ද cos θ ද sin θ නේ. sin θ නේ. මොන θ ද? මොන θ ද ගන්න අපි දැන් මේ කෝණය θ නම් මොන θ ද? sin θ නේද? sin θ නේ. හරි. ඒතර g sin θ තොරණෙන්නේ පල්ලෙහාට එන්නේ ආයේ. හරිද? එතකොට උඩට යන්නේ මන්දණයෙන් පල්ලෙහාට තොරණෙන් එනවා. එතකොට මේ මැද කෑල්ල මෙහෙම එන්නේ. ඒතර මන්දණයෙන් ගිහලා ප්‍රවේගයේ බිඳුව කරගෙන තොරණෙන් එනවා. තොරණෙන් විරුද්ධ පැත්තට එනවා. දැන් ඒතර මේක මෙහෙම ඇදෙන්න ඕන. ඒතර මෙච්චර දේවල් හිතන්න ඕනේ. අර පොඩි කාරණා දෙකකින් විතරක් උත්තරේ ගන්න තිබ්බා. දෙක කිය. හරි. දෙවෙනි ගානට යන්න. හරි බලන්න. ඕක පස්සේ කියවන්න. දැන් මේක බලන්න. හරි. මෙවන් දෙවෙනි ගාන. මගින්ගෙන් පිරි P හා Q යන පෞද්ගලික බස් රථ දෙක ප්‍රයිවට් බස් දෙකක් රේස් එකක් ෂුවර් එකට එන ප්‍රවේග කාල වක්‍ර රූපේ පෙන්වා ඇත. OABD මගින් නිරූපණය කරන්නේ සද්ද නවත්තන්න. OABD මගින් නිරූපණය කරන්නේ P. OABD මගින් නිරූපණය කරන්නේ P ලු. හරිද? OACD මගින් Q ලු. OACD මගින් Q ලු. OACD මගින් Q ලු. පහත් දැක්වෙන ප්‍රකාශ සලකා බලන්න. පහත් දැක්වෙන ප්‍රකාශ සලකා බලන්න. P බස් රථයේ මන්දනය Q බස් රථයේ මන්දනයට වඩා වැඩිය. දැන් ළමයි මන්දනය කියන්නේ අර දැන් ප්‍රවේගය 80 ඉඳලා බිඳුව දක්වා පත් කරගෙන තියෙනවානේ P. ඒතර දැන් ඔයගොල්ලෝ මේ B ට ආසන්න වශයෙන් යටින් වගේ C තියෙන්නේ. දැන් මේ කාලය T නම් මේ කාලය T නම් ඒතර මේ සිම්පල් T කාලය තුල පැයට කිලෝමීටර් 80කින් යන B බස් එක සිම්පල් T කාලය තුල එයාගේ ප්‍රවේගය බිඳුව කරගෙන තියෙනවා. මූලික අධ්‍යයනය හිතලා මේක තේරුම් ගන්න තියෙන. ඊට පස්සේ කියවන එක හරි සරලයි. Q බලන්නකෝ Q පැයට කිලෝමීටර් 40න් යන්නේ. Q පැයට කිලෝමීටර් 40න් යන්නේ. සිම්පල් T කාලයකදී Q මොකද කරලා තියෙන්නේ? ප්‍රවේගය බිඳුව කරගෙන තියෙනවා. හරි. ඒතර අහගෙන ඉන්න. එළමයි මන්දනේ වැඩිම කවුද? මන්දනේ අගේ වැඩිම කවුද? දැන් ඔයගොල්ලෝ දන්නවා P ගේ මන්දනේ අපිට ලියන්න පුළුවන් 80 ඍණ බිඳුව බෙදීම T කියලා. ඕනනම් බිඳුව ඍණ 80 බෙදීම T ලියන්නත් පුළුවන්. දැන් අර අගේ ගන්න ලිව්වොත් 80 ඍණ බිඳුව බෙදීම T අගේ විතරක් හිතුවොත් Q ගේ ලියන්න පුළුවන් 40 ඍණ බිඳුව බෙදීම T. ඒතර ඔයගොල්ලන්ට තේරෙනවා P ගේ මන්දනේ වැඩි Q ට වඩා. ඒතර P තමයි ලොකුම බ්‍රේක් එක ගහලා තියෙන්නේ. ඒතර ඒක ඒ හරි. P බසේ මන්දනය Q ට වඩා වැඩිය. කැපිටල් B. බස් රථ දෙකම මෙම ගමනේදී එක සමාන දුර ප්‍රමාණ ගමන් කොට ඇත.
ළමයි මේ වගේ වර්ගඵල සමානද? නැහැ. මේ කේස් එකේදී මේකේ වර්ගඵලයට වඩා මේකේ වර්ගඵලය වැඩි. ඒතර වර්ගඵල සමාන නැහැ. එක හා සමාන දුර ප්‍රමාණ ගමන් කළා නැහැ. ගමනේදී P බසයේ සිටගෙන යන මගීන්ට වඩා අපහසුතාවයක් Q බසයේ සිටගෙන යන මගීන්ට දැනේ. ඔයගොල්ලන්ට හරිද? පැයට කිලෝමීටර් 80කින් ගිහිල්ලා බ්‍රේක් එකක් ගහනවා මිනිත්තුවකින් නවතින්න කියලා හිතන්න. පැයට කිලෝමීටර් 40කින් ගිහිල්ලා බ්‍රේක් එකක් ගහනවා මිනිත්තුවකින් නවතින්න. එකම කාලයක් එකම කාලයක්නේ. මේ කාලය මිනිත්තුවයි කියලා හිතන්න. ඒතර P ඒ මිනිත්තුව තුල මිනිත්තුවක් කියන්නේ අපි හිතමු මේ කාලේ තප්පර 2යි කියලා. තප්පර 10යි කියලා හිතමු. තප්පර 10යි. ඒතර P පැයට කිලෝමීටර් 80කින් යන්නේ තප්පර 10කින් නවතින බ්‍රේක් එකක් ගහනවා. Q පැයට කිලෝමීටර් 40කින් යන්නේ තප්පර 10කින් නවතින බ්‍රේක් එකක් ගහනවා. බස් රථ දෙකම තප්පර 10කින් නවතිනවා. හැබැයි අරු පැයට කිලෝමීටර් 80කින් ගියේ P Q ගියේ 40කින්. කාටද වැඩිම අපහසුතාවයක් දැනෙන්නේ? Pට නේද? පැයට කිලෝමීටර් 80න් ගියපු එක නවතින්න ඕන. තප්පර 10ක් තුල. ඒතර ලොකු ප්‍රවේග වෙනසක්. හරිද? ඔයගොල්ලන්ට ඒ ලොකු ප්‍රවේග වෙනසක්. ඔයගොල්ලෝ අර එකපාරටම කොහෙටද යන්නේ බ්‍රේක් එක ගෙවුවාම ඔයගොල්ලෝ පිටිපස්සට ද යන්නේ ඉස්සරහට. ඉස්සරහටනේ බ්‍රේක් ගහද්දි ඉස්සරහටනේ විසි වෙන්න බලන්න. ඉස්සරහට විසි වෙන්න බලන්න. හරිද? ඒතර හරියට අල්ලගෙන කයි එකවත් හිටියනම් අර පැයට කිලෝමීටර් 80කින් යන එකාගේ කෙලින්ම වින්ස් ඉස්සරහටම යනවා. හරි. ඒතර මේකේ අපහසුතාවක් දැනෙන්නේ P එකේ Qට නෙමෙයි. ඒක තේරුම් ගන්න ඕනනේ. අර ඒක ප්‍රැක්ටිකලි හිතන්න ඕනේ ඒක. ඒතර උත්තර එන්නේ ඒ පමණක් සත්‍ය වේ. ඒ පමණක් සත්‍ය වේ. හරි තුන්වෙනි ගාන. නිසලතාවයෙන් ගමන් රබා x දිශාවට ගමන් කරන අංශුවක ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ රූපයේ දැක්වේ. මෙම ප්‍රස්ථාරයට අනුව බලන්නකෝ අංශුව නිශ්චලතාවයට පැමිණෙන්නේ t සමානයි t3 දී විතරද? නෑ. t2 දී නිශ්චල වෙනවානේ. ප්‍රවේගයේ බිඳුව වෙනවා t2 දී. b බලන්න. අංශුව සද්ද නවත්තන්න. අංශුව t සමානයි t3 දී ආරම්භක ලක්ෂයට ඇවිල්ලාලු. නෑනේ. දැන් ඔය ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ ධන වර්ගඵලයෙන් කියවෙන්නේ මොකද්ද? ධන කියලා හිතපු පැත්තට ගියපු දුර. ඍණ වර්ගඵලයෙන් කියවෙන්නේ ආපහු දුරනේ. ඒතර මේ දෙක සමානද? නෑ. එහෙනම් හිටපු තැනට ඇවිල්ලා නෑ. අංශුව ත්වරණය වන්නේ බිඳුවේ ඉඳලා t1 දක්වා වූ කාලාන්තරයේදී පමණි. ඒකත් වැරදි. දැන් බිඳුවේ ඉඳලා t2 දක්වා කාලාන්තරයේදී ඒක ත්වරණයෙන් යනවා. t1 ඉඳලා t2 දක්වා යා මොකද කරන්නේ? ඒ පැත්තටම මන්දණයෙන් යනවා. ඊට පස්සේ අර ඔයගොල්ලන්ට පේනවාද අර මෙහෙම එකක් ඇඳලා තියෙන්නේ? අර මෙහෙම යට හරිය ඇඳලා තියෙන එක. ඒකේ මෙන්න මේකෙන් කියවෙන්නේ මොකක්ද? ඕකෙන් කියවෙන්නේ මොකක්ද? ප්‍රවේගය ඍණ පැත්තේ ඇඳලා තියෙන්නේ. ප්‍රවේගය ඍණ පැත්තට යන්නේ. ඍණ පැත්තට යන්නේ හැබැයි ප්‍රවේගය අගේ අඩු වෙමින් යන්නේ. ඒ කියන්නේ ඍණ පැත්තට ප්‍රවේගය අගේ අඩු වෙමින් යනවා. ඍණ පැත්තට මන්දණයෙන් යනවා. ඒකත් අපි සාමාන්‍යයෙන් ත්වරණයක් කියලා හිතනවා කියලා කිව්ව නේද? ඒකත් ත්වරණයක් කියලා සලකන්න පුළුවන්. හරිද? ඍණ පැත්තට මන්දණයකින් යනවා. දැන් අර අපි උත්තෝලකයක් කතා කරේ. උත්තෝලකකින් කතා කරේ ඉහළට ත්වරණයෙන් යනකොට ඉහළට ත්වරණයකින් යනකොට ඒ ක්‍රියාවලිය ඒ විදියටමයි තරාදි පාඨාංකය හැසිරුනේ කොහොම වෙද්දිද? පල්ලෙහාට මන්දණයෙන් යනකොටනේ. හරිද? ඒ විදියටමයි තරාදි පාඨාංකය වෙනස් වුනේ. ඒතර ඒක අර අනුරූපයි කියලා කියන්න පුළුවන්. ඒක 100%ක් ඒකම නෙමෙයි. ඒතර ඇත්තටම අර අංශුව ත්වරණය වන්නේ බිඳුවේ ඉඳලා t1 කාලාන්තරයේදී පමණි කියන එක වැරදි. උත්තර එන්නේ ABC සියල්ල අසත්‍ය වේ. H උසක සිට පොළොව මතට අතහරින ලද වස්තුවක් H බෙදීම 2 උසකට නැවත පොළා පනී. වස්තුවේ චලිතය නිරූපණය කරන වඩාත්ම සුදුසු VT වක්‍රය. ඔය වගේ එකක් කලින් අපි කතා කරේ අර උඩ ඉඳලා අතාරින එක. ඒතර උඩ ඉඳලා අතාරිනකොට අනිවාර්යෙන් ඒකේ VT වක්‍රය එන්න ඕන. හරිද? මෙන්න මෙහෙම හරි හොඳට අහගෙන ඉන්න. නිශ්චලතාවයේ ඉඳලා අතාරිනවනේ. නිශ්චලතාවයේ ඉඳලා අතාරිනවා මේම යම් වේගකින් පොළවේ වදිනවා. එහෙම නේද? ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක දැන් පොළවේ වැදුනට පස්සේ v වේගෙන් ඒක පොළා පයින්නවනේ. ඒතර පොළා පයින්නවා කියන්නේ ප්‍රවේගය අපි ලකුණු කරන්න ඕන අනිත් පැත්තේ නේ. ඍණ පැත්තේ ලකුණු කරන්න ඕන. ඍණ පැත්තෙන් ලකුණු කරන්න ඕන. ප්‍රවේගය ඍණ පැත්තේ ලකුණු කරන්න ඕන. ඒතර පොළා පැනලා ඔයගොල්ලෝ මෙහෙම මම අර කලින් මේක පැහැදිලි කරා. මේකෙම ඩිස්කෂන් එක දැන් ටික් කර කලින් පැහැදිලි කරේ. මේක මේ විදිහට ඇඳින්න ඕනේ. මේ මොකද්ද මේ පොළා පැනපෙකේ උපරිම උසට ගියා. ඒතර ඒගොල්ලෝ කියනවා පල්ලෙහාට වැටුනේ h දුරක්ලු. උඩට යන්නේ h බෙදීම දෙකක්ලු. ඒකේ අදහස මොකද්ද? මේකේ වර්ගඵලය කීයද? මේකේ වර්ගඵලය h, මේකේ වර්ගඵලය h බෙදීම 2. එහෙනම් මේකේ වර්ගඵලය වගේ භාගයක් මේක වෙන්න ඕන.
ඉතින් එහෙම ගැළපෙන උත්තරයකට තියෙන එක ආසන්න වශයෙන් හරි ගැළපෙන උත්තරයකට තියෙන එක කෙනෙක්ට පහ තර්ක කරන්න පුළුවන්. පහේ මේකට වඩා මේක ගොඩාක් පොඩිනේ. දැන් මේ කාලයෙන් හිතන්න ගියොත් අපිට ඒ කාලය ගැන ඒ කියන්නේ මේ කාලයෙන් බලන්න ගියොත් කෙනෙක් ඇත්තටම ඕකේ අර අපිට පැහැදිලිව දීලා තියෙන දත්තේ මොකද්ද? h කියන එකයි h බෙදීම දෙකයිනේ. ඒතර ඒ ගානේ ප්‍රොෆෙසර් බලාපොරොත්තු වෙලා තියෙන්නේ මේකේ වර්ගඵලයෙන් භාගයක් මේක තියෙයි කියලා ඕගොල්ලෝගෙන් ගන්න. ඒතර අර කාලයෙන් හිතන්න ගියොත් ටිකක් පැටලෙන්න පුළුවන්. උඩට ගියපු පල්ලයට වටන එකයි උඩට යන එකයි කාලයෙන් හිතන්න ගියොත් ටිකක් පැටලෙන්න පුළුවන්. ඒතර එතනදී ප්‍රොෆෙසර් බලාපොරොත්තු වෙන එකෙන් හිතුවනම් හොඳයි. ඒක තමයි M4 S2 කතාව.